මං ලංකාවට ආව යාළුවනේ. මට වෙරෝනා වෙදමැදුරෙන් තමා අනුග්‍රහය දුන්නේ මේ ගමනට. ගිනී යන ගමන් පපලතුරු කඩයකට ගොඩවෙමු. රසට ඇති ලංකාවෙන් පළතුරු. මේ අඹ ගෙඩිය නම් පුදුම රසක්. ඉතාලිය නෑනේ මෙහෙම කන්න අඹ. අපේ වෙරෝනා වෙද මහත්තයට පිං හොදේ. පුදුම රසක්නේ තියෙන්නේ. පාර දෙපැත්තේ ලස්සන පොල් ගස් හැම තැනම මුළු පරිසරයම කොළ පාටයි. අපේ වෙද මහත්තයගේ රට දිව්‍ය ලෝකයක් වගේනේ. යාළුවනේ මං නුවර යන ගමන් එන්නේ. මං එකටම යන්න හිතන් එන්නේ දළදා මාලිගාවට. වෙද මහත්තයා කිව්වා ඊට පස්සේ කතරගම යන්න කියලා. මම නුවර ආව යාළුවනේ. මට වෙරෝනා වෙද මැදුරෙන් තමා අනුග්‍රහය දුන්නේ මේ ගමනට. යාළුවනේ මං නුවර දළදා මාලිගාවට ආව. හරිම ලස්සනයි. එහෙනම් මං වැදලා එන්නම්. යාළුවනේ නෙළුම් මල් ගත්තා දළදා වහන්සේට පූජා කරන්න. එහෙනම් මලිගාව ඇතුළට ගිහින් එන්න. දළදා වහන්සේ වැද කෙනාව බලන්නකෝ මේ වැවේ ලස්සන. වෙරෝනා. වෙද මහත්තයාට පින් මාව මේ ගමන එව්වට. ඔද හරි මහන්සි යාළුවනේ. මං ඔද නතර වෙන හෝටලේ තමා මේ. හරි ලස්සනයි. ලංකාවේ පළමු දවස මේ හෙට හම්බෙමු. ඔකේ නම් තෙරුවන් සරණයි.